සුබ දවසක් කියලා හැමෝටම ඉතින් ඔයාලා මේ අදත් එකතුලා ඉන්නේ i entertainment YouTube නාලිකාවෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් දැම්ම පාල් දින තු බල subscribe බටන් එක ටච් කරලා ඊට බෙතන bell එක නැත් ඕල් කරලා අපිත් එක දිගටම එකතුලා ඉන්න notification එක ආපු ගමන් ඔයාගේ phone එකේම ගෙන්නව ගන්න. එහෙනම් ඉතින් මම ඔයාලට කියලා දෙන්න අද මොකක්ද කියලා ඔයාලා මගේ thumbnail එකෙන් දකින්න ඇති. ඉතින් ඕනම සින්දුවක vocal එක සහ music එක ඒ වගේම මේ සින්දුවේ melody එක bass එක guitar melody එකේම වෙනම කොහොමද ඔයාලා download කරගන්නේ කියලා. ඉතින් ගොඩක් මේ වලට තියෙන site වල වගේම app වල තියෙන්නේ pro version එකකින් ඔයාලා vocal එක සහ music එක වෙනම ගන්නවා නම් ඔයාලා කිසියම් ගෙවීමක් සිදු කරනවා ඒ අදාළ ආයතන වලට අදාළ site වලට. ඉතින් මේ මම අද කියලා දෙන site වල කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඔයාලට සම්පූර්ණයෙන්ම free මේ මම කියලා දෙන විදිහට කරොත් ඔයාලට සම්පූර්ණයෙන්ම free මේ දේවල් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා අමතක නොකර අනිවාර්යෙන් මේ වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. හරි ඉතින් මම අද මේ වැඩේ ගන්න මගේ PC එකෙන්. ඉතින් ඔයාලට ඔයාලගේ phone එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ phone එකේ internet browser එකට ඔයාලා ගිහිල්ලා ඒ browser එකේ මේ Moises AI කියලා ඔයාලා search bar එකේ search කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ browser එකේ දකුණු පැත්තේ උඩම තියෙනවා 33ක්. ඉතින් ඒ 33 ක්ලික් කරලා පස්සේදී ඒ 33 ටච් කරලා පස්සේ ඔයාලට පහළට menu එකක් එනවා. එතනින් ඔයාලා desktop version එකට ඒක හරව ගන්න. ඉතින් එහෙම හරවගෙන ඔයාලට පුළුවන් PC එකෙන් මේ මං කරන විදිහට ඒ වැඩ ටික කරගන්න. ඉතින් මම අද කියලා දෙන්නේ මේ වැඩේ PC එකෙන්. ඉතින් මම PC එකේ සාමාන්‍යයෙන් internet browser එක තමයි Google Chrome browser එක. ඉතින් මම මේ විදිහට Google Chrome browser එක මේ විදිහට open කරගන්නවා. ඉතින් මම Google Chrome browser එක open කරගත්තා මේ විදිහට. එහෙම open කරගත්තට පස්සේ මෙතන මේ Google කියලා නැත් Google කියලා search කරන දණත්. ඉතින් එතන මම search කරගන්නවා මෙන්න මේ Moises AI කියලා. මම මේ search bar එකේ මේ විදිහට search කරගන්නවා. ඉතින් ඊට පස්සේදී මේ විදිහට Moises AI කියලා search කරගත්තට පස්සේ මේ විදිහට interface එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනිට තියෙන login කියලා. ඉතින් ඒ login කියන option එකට ඔයාලා click කරගන්න. ඉතින් මම මේ විදිහට ඒකට එකපාරක් click කරගන්නවා. ඉතින් එහෙම click කරගත්තට පස්සේදී අපිට මෙන්න මේකේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකට කලින් sign in වෙලා ඉන්න නිසා මම auto මේකට login වුණා. ඉතින් ඔයාලා මේ link එකට ගියපු ගමන් ඔයාලා මුලින්ම sign in වෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ Gmail එක දීලා මේ link එකට ඔයාලා sign in වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ Moises කියන site එකේ ඔයාලගේ සින්දුවේ vocal එක වෙනම ගන්නත් melody එක වෙනම ගන්නත් අමතරව තවත් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඔයාලට ඉතින් ඔයාලා lyrics writing ඔයාලට මේ site එක මාර්ගෙන් කරගන්න පුළුවන්. ඒ වගේම mastering කරගන්න පුළුවන්. ඉතින් තවත් ගොඩක් දේවල් මේ site එක කරා ඔයාලට කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ආදර කියලා දෙන්න යන්නේ ඔයාලගේ ඕනම සින්දුවක voice එක, ඒ වගේම melody එක, ඒ වගේම drum එක, ඒ වගේම bass එක ඒ ටික වෙනම කොහොමද ඔයාලා download කරගන්නේ කියලා දෙන්න තමයි මම අද මේ site එකට ආවේ. ඉතින් මම මේ ගැන තවත් විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕන. ඉතින් ඔයාලගේ Android phone එකක් තියෙනවා. ඔයාලගේ Android phone එකටත් මේ Moises කියලා app එකක් තියෙනවා. ඔයාලා app එක download කරගන්න. ඉතින් ඒ app එකේ Gmail එකක් දීලා මේ විදිහටම ඔයාලා app එකටත් login වෙලා ඔයාලට පුළුවන් මේ දේවල් ටික කරගන්න. නමුත් ඒ app එකේ update ඒවි ඉතින් update આવත් ඔයාලා ඒවා update කරන්න එපා. එහෙම update කරොත් ඔයාලටත් ඒ app එකට සල්ලි ගෙවලා තමයි ඔයාලගේ වැඩ කටයුතු ටික කරගන්න වෙන්නේ. ඉතින් මම කියලා දෙන විදිහට දැන් අපි මේ site එකෙන් කොහොමද කියලා බලමු. සින්දුවක vocal එක සහ melody එක වෙනම ගන්න එක. ඉතින් මේ උඩම තියෙන option එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මෙතෙන්ද ඔයාලට මේකට සින්දුවක් ඔයාලා add කරගන්නවා. ඉතින් මම මේ විදිහට මේ ඔයාලට පේන දකුණු පැත්තේ තියෙන new කියලා කතර ලකුණක්. ඉතින් ඒ කතර ලකුණ උඩ click කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේකට අපි කැමති සින්දුවක් දාගන්න. ඉතින් මම මේ කතර ලකුණ උඩ එකපාරක් click කරගන්නවා. ඉතින් එහෙම click කරගත්තට පස්සේදී මෙතන වැටුණා drop select up to file here කියලා. ඉතින් ඔයාලා මෙතන කතර ලකුණ උඩ click කරාට පස්සේදී ඔයාලගේ desktop එකට යනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලා සින්දුවක් මේකට දාගන්න. ඉතින් මම මේ විදිහට සින්දුවක් තෝරගෙන මේකට දාගන්නවා දැනට. ඉතින් මම මේ විදිහට අජිත් මුතු කුමාරගේ සුදු වර්ලියා මල කියන සින්දුව මේකට දාගන්න. තේම දාගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ.
මෙතනින් අපිට මේ දේවල් කිසිම වෙනසක් කරන්න යන්න එපා. ඔයාලා මේම මේ දේවල් තියෙද්දි ඔයාලට පල්ලෙහා යටින්ම තියෙනවා බලා ගන්න පුළුවන් නිල් පාටින් සබ්මිට් කියලා දකුණු පැත්තේ ඊතලයක් එක බටන් එකක්. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මම මෙතන ඒක උඩ ක්ලික් කරගත්තා. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති අපි අර අප්ලෝඩ් කරපු සින්දුව ගානට මෙතෙන්ට අප්ලෝඩ් වෙලා දෙනවා. ඔයාලට පේනවා මේ උඩින්ම තියෙන සුදු අරලියම් මල කියලා සෝං එක. ඉතින් ඔයාලා මේ සෝං එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් මම විදිහට ක්ලික් කරගන්නවා. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට විනාඩියක් දෙකක් වගේ මේ විදිහට පොඩ්ඩක් ඉන්න වෙනවා. මේ ටික මෙයාලා අපිට හදලා දෙනකම්. ඉතින් අපි මේ විදිහට විනාඩියක් දෙකක් වගේ මේ විදිහට බලන් ඉන්නවනේ අපිට මේ අය මේ ටික වෙන වෙනම හදලා දෙනකම්. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර අප්ලෝඩ් කරපු සින්දුව ගානට මෙතෙන්ට වැටිලා තියෙනවා. ඉතින් අපිට විනාඩියක් වගේ කාලයක් තමයි ගියේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට ඉස්සරහින් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෝකල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ඊට පල්ලෙන් තියෙන ඩ්‍රම්ස් කියලා ඔප්ෂන් එකක්. ඒ වගේම තුන්වෙනිට තියෙන බේස් කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඊට පල්ලෙන් තියෙන අදගලේ කියන්නේ ඔයාලගේ මේ සින්දුවේ යන අනිත් වාදනය කියන්නේ පියානෝ වාදන, ෆ්ලූට් සවුන්ඩ්, වයලින් වාදන එක වාදන වෙනම ඔයාලට ගන්න පුළුවන් මේ අද කියන එක විතරක් තියලා අනිත් ඒවා ඔක්කොම ඩවුන් කරාට පස්සේදී. ඉතින් අපි මුලින්ම දැන් බලමු අපේ මේක වෝකල් එක හොඳට ක්ලියර් එකට ඇහෙනවද කියලා. ඉතින් ඒ නිසා මම මේක වෝකල් එක විතරක් මේ විදිහට වැඩි කරලා තියෙද්දි අනිත් ඒවා ටික ඔක්කොම අඩු කරගන්නවා මේ විදිහට. එහෙම අඩු කරගෙන දැන් අපි අපේ වෝකල් එක හොඳට ඇහෙනවද කියලා අපි දැන් බලමු. ඉතින් ඔයාලා මේ යටම තියෙන ප්ලේ බටන් එක උඩ ක්ලික් කරගන්න. සුදු අරලියා මල ඉක්ුණේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද. හරි ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති කටහඬ ගොඩක් ලස්සනට ඇහෙනවා වෝකල් එක විතරක්. ඉතින් අපි ඊළඟට බලමු මේ වෝකල් එක අයින් කරලා අනිත් ඔප්ෂන් වල සවුන්ඩ් එක වැඩි කරලා බලමු මේ මෙලඩි එක සුපිරියට හොඳට අපිට ඇහෙනවද කියලා. ඉතින් මම මේ විදිහට අපේ මෙලඩි එකේ සවුන්ඩ් එක වැඩි කරගන්නවා. අනිත් උඩම තියෙන වෝකල් එකේ සවුන්ඩ් එක අඩු කරගන්නවා. ඉතින් මම දැන් මේ ප්ලේ කරලා බලමු අපේ මෙලඩි එක සාර්ථකව අපිට වෙනම ගන්න පුළුවන්ද කියලා. ඔයදී අපිට බලා ගන්න පුළුවන් අපේ මෙලඩි එකත් ලස්සනට වෝකල් එක නැතුව ලස්සනට අපේ මෙලඩි එක විතරක් අපිට අහගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක දැන් අපි මුලින්ම වෝකල් එක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මේ වෝකල් එක වෙනම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ උඩම තියෙන වෝකල් කියන ඔප්ෂන් එකේ තියෙන මේ සවුන්ඩ් එක මේ විදිහට වැඩි කරගන්න ඕන අපි. ඉතින් මේ විදිහට වැඩි කරගෙන ඔයාලට පේන නැති දකුණු පැත්තේ උඩම තියෙනවා එක්ස්පෝර්ට් කියලා. ඉතින් මේ එක්ස්පෝර්ට් කියන කොට එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න වගේ ඔප්ෂන් ටිකක් එනවා. ඉතින් අපිට මේක වේව් ඔප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න මේක අප්ඩේට් කරලා ඔයාලට ප්ලෑන් එක මිලදී ගන්න. ඒ වගේම එතන තව ඔප්ෂන් එකක් තියෙනවා MOA කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයාලට ඒකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් MP3 වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක MP3 වලින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් එහෙම ඩවුන්ලෝඩ් කරගත්තී ඔයාලට පේන ඇති පහළ තියෙනවා මේ විදිහට ඔප්ෂන් ටිකක්. ඉතින් ඔයාලගේ වෝකල් එක වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, ඩ්‍රම් එක වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, බේස් එක වෙනම පුළුවන්. අනිත් ඔයාලගේ මියුසික් එකේ ප්ලේ වෙන ෆ්ලූට් සෝන්, ඒ වගේම පියානෝ, වයලින් වාදන ටික වෙනම ඔයාලට මේ අදර් කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ මම දැන් උඩම තියෙන වෝකල් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න නිසා මේ උඩම තියෙන වෝකල් කියන එකට එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් බලාගන්න මේ යටම වැටෙනවා අපේ වෝකල් එක ඩවුන්ලෝඩ් වෙනවා කියලා. මේ යටින් වලට බලා ගන්න පුළුවන් පෙපරේ ෆයිල් කියලා වැටලා තියෙනවා. ඊට යටින් වෝකල් එක ඩවුන්ලෝඩ් වෙනවා කියලා වැටලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි අපේ වෝකල් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඊට අමතරව ඔයාලට ඔයාලගේ සින්දුවේ ඩ්‍රම් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් බලමු කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ සින්දුවේ මේ උඩම තියෙන වෝකල් එක ඔයාලා මේ විදිහට අඩුම කරගන්න. අඩුම කරගෙන ඔයාලා මේ දෙවෙනි තියෙන ඩ්‍රම් කියන එක මේ විදිහට වැඩි කරගන්න. ඉතින් අපිට දැන් පුළුවන් මේ සින්දුවේ පියානෝ, ඒ වගේම වයලින්, ගිටාර් වාදන, බේස් එහෙම කිසි දෙයක් නැතුව මේ සින්දුවේ ඩ්‍රම්ස් සවුන්ඩ් එක විතරක් අහගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් මේ විදිහට බලමු. ඉතින් මේ වලට වෙන්නේ දකුණු පැත්තේ උඩින් අපේ අර මේ අපි ඩවුන්ලෝඩ් කරගත්තු වෝකල් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා.
ඉතින් අපි දැන් මේක ඩ්‍රම් එක අහලා බලමු කොහොමද අපිට ඇහෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති අපේ ඩ්‍රම් වාදනය විතරක් වෙනම අපිට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න අපි කලින් වගේ මෙතන එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා මේ දෙවෙනි ඩ්‍රම් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ඩ්‍රම් එකත් වෙනම ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලගේ PC එකට. ඉතින් නැවතත් මම මේ උඩම තියෙන track separate කියන එකට එක්තරක් විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් එහෙම කරගත්තට පස්සේ නැවතත් අපි අපේ මේ සයිට් එකේ මුලට යනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට මේ සයිට් එකේ සින්දු අපිට වෙන වෝකල් එක ඩ්‍රම් එක ඒ වගේම බේස් එක ඒ වගේම වෙනත් අනිත් පියානෝ සවුන්ඩ් මෙලඩි එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් මම මේ සයිට් එකේ link එකත් පාලා description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලත් මේ සයිට් එකට යන්න. ඉතින් එහෙනම් මම අදට මගේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අමතක නොකර මේ වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක් මම share කරනවා. ඒ වගේම ඔයාලා අලුත් කෙනෙක් අනිවාර්යෙන් අපිව subscribe කරලා bell notification එකත් touch කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.